අයිබෝවන් ඔවුලල්කේ චැනල් එකට ඔන්න අදත් ඔයාව ආදරෙන් පිළිගන්නවා. එහෙනම් වීඩියෝ එකට ලයික් එකක් දාගෙන අපි යමු අද විශේෂාංග ටික බලන්න. අපි ගොඩක් ආසාවෙන් බලන ෆිල්ම් ෂූට් වෙන විදිය දැකලා තියෙනවා. ඔන්න ඔය කැමරාවෙන් පිටිපස්සේ තියෙන අදි සංකීර්ණ ක්‍රියාවලිය මේවා ලේසි නෑනේ. බලන්න කොකාකෝලා ඇඩ් එකක් ජංගම දුරකථනයේ නිර්මාණය වෙන විදිය. ඔයා දන්නවනේ කොකාකෝලා බෝතලේ කතාව. බෝතලේ හදන්නේ ස්පර්ශ කරාම ගෑනු කෙනෙක් ඇල්ලුවම දැනෙන හැඟීම දැනෙන. ස්මාර්ට් විදියට හිතලා කරපු සුපිරි නිර්මාණයක් නේද? වෙලාවකට පුටුවක් විදියට පාවිච්චි කරන්නත් පුළුවන්. තවත් වෙලාවකට පඩි පෙලක් විදියට පාවිච්චි කරන්නත් පුළුවන්. පොත් රාක්කයක් විදියට උනත් පාවිච්චි කරන්න පුළුවන් නේද? වචනේ පරිසමාර්ථ අර්ථයෙන්ම එකෙන්ම සුපිරිම වැඩක් නේ. ළමයි channel එකේ වීඩියෝ බලනවා වගේම channel එක subscribe කරලා bell notification එක on කරලා තියාගන්න. මොකද ඒක උඩ තමයි මම ගේන වීඩියෝ ඔයාලා ළඟටම එන්නේ. හත් පලාමේ බලන්නකො මේ flight එක නගින්නේ කවුද කියලා. පොඩි පය චරිතයක් එහෙම නෙවෙයි නගින්නේ. යාළුවව දාලා යන්න දුක ඇතිනේ. යාළුවෝ ටිකක් එකතු වෙලා කණ්ඩායම් ක්‍රියාකාරකමක් විදිහට කරලා බලන්න සුපිරිම වැඩක් ඔන්න ඔයාලට පුළුවන් මේ වගේ දෙයක් පොඩ්ඩක් try කරලා බලන්න. මීට කලින් වා හෙවනලි සංදර්ශන දැකලා තිනවා. දැකලා නෑනේ. ඔන්න බලන්නකො හෙවනලි සංදර්ශනය. ගෙස් කරන්න පුළුවන්ද කවුද මේ ඉන්න සතා කියලා? පුළුවන් නම් දාමුද කමෙන්ට් එකක්. ඔන්න බලන්නකො මං ඉස්සල්ලත් ගෙනාවගේ ෆිල්ම් එක පිටිපස්ස කොටස කොහොමද වෙන්නේ කියලා. පිටිපස්ස කොටස කිව්වේ කැමරාවෙන් පිටිපස්ස වෙන දේ. ආරාවොන්ටයි පූසොන්ටයි කැමති අයට තමයි මෙන්න මේ වීඩියෝ එක ගෙනාවේ. චුට්ටක් බලන්නකො මොන වගේ ආතලද මුන් දෙන්නේ කියලා. වීඩියෝ එක බලන ගමන් ළමයි චූටි වැඩක් තියෙනවා කරන්න. තාමත් මේ වීඩියෝ ලයික් එකක් දැම්ම නැත්නම් ඉක්මනට ගිහලා ලයික් එකකුත් දාලා යාළුවන්ටත් බලන්න පොඩි ෂෙයා පාරකුත් දාලා මගේ channel එක subscribe කරලා bell notification එකත් on එකේ තියාගමු. මොකද ඒක තමයි මම ගේන වීඩියෝ ඉක්මනට ඔයා ගාවට එන්නේ. මොකද ඔයා කරන චූටි දේෙන් තමයි මම ගොඩාක්ම motivation වෙලා ඔයාලට ඊළඟ දවසෙත් මේ වගේ සුපිරි වීඩියෝ ක්ලිප් එකක් අරන් එන්නේ. ළමයි channel එකේ profile එකේ පල්ලෙහාම තියෙනවා මගේ Telegram group එක. Telegram group එක join වෙන්න කියලා මම ආදරෙන් මතක් කරනවා. ඕන එකේ එපා එකේ හැම තැනම රින් ගන්න යනකොට හොඳ වැඩේ. ඕන ඔට්ටුවක් ඉල්ලනවා. ඔයා මීට කලින් නම් මේ වගේ උදැල්ලක් දැකලා නැහැ. කොහොමද මේ නව නිර්මාණය? මිනිස්සු දෙන්නෙක්ගේ ශ්‍රමය එකම තනි මිනිස්සෙක්ගෙන් තනි උදැල්ලකින් කරගන්නවා නේ. ඇත්තටම සුපිරි. ඔයා දැකලා දිනවද හැඳිවල අර බොක්ක හදන හැටි? ඔය තියෙන හැඳිවල අර බොක්ක හදන මැෂින් එක. මේක මීට කලින් දැකලා නැත්තම් දාමුද මගේ වීඩියෝ ලයික් එකක්. මේ චූටි කෙල්ලට සුදු ලුණුත් එක්ක මොකක් හරි සම්බන්ධයක් ඇතිනේ. බලන්නකො අම්මා සුදු ලුණු තලද්දි මෙයා hina වෙන අපෝරුව. ඔන්න බලන්නකො guys. බඹර චක්‍රයක් වෙන්න හිටපු එකෙක් අම්මලායි කීවට මිනිස්සෙක් වුණා. කෑරකෙනව නෙවෙයි විදිනවනේ. පිටසක් වලින් ආපු ජීවියෙක්ද දන්නේ නැහනේ. මෙහෙම කැරකෙන්න තරම්. ඇත්තටම අපි එහෙම කැරකුණා නම් උන් හිටි තැන් අමතක වෙයි නේද අපිට. ළමයි මේ තියෙන්නේ අපි අර පොත්වල කවර එහෙම දාත් ස්ටෙප්ලර් කටු ගන්නනේ. අන්න ඒ ස්ටෙප්ලර් කටු හදන මැෂින් එක. බලන්නකො. ඔයා මීට කලින් දැකලා තියෙනවද කියලා මේ මැෂින් එක? දැකලා නැත්තම් දාමුද වීඩියෝට ලයික් එකක්. බලන්නකො ඇස් උඩ යන මැජික්. ළමයි මේ මගේ අන්තිම විශේෂාංගය. මේක ගෙනල්ලා තියෙන්නේ පූසන්ට ආදරය කරන ඔයා වෙනුවෙන්මයි. බලන්නකො පූසු දෙන ආතල් ඇත්තටම මරුවා. එහෙනම් අදට මම මෙතනින් සමුගන්නවා. ඊළඟ දවසෙත් මේ වගේ ලස්සන වීඩියෝ එකක් අරන් එනකම් ඔයාලා එක්ක අන්ධකාරයේ පියාසයට එකතු වෙන්න කියලා මම ආදරෙන් මතක් කරනවා. ගිහින් එන්න පරිස්සමට ඉන්න. තාඩින්ග මට මේකත් කියන්න අමතක කරනවා. මගේ පුංචි channel එක subscribe කරලා bell notification එකත් on එකේ තියාගන්න. ඊට පස්සේ තමයි ඉතින් මම ගේන වීඩියෝ ඔයාලා ළඟටම එන්නේ. එහෙනම් ටටා බයි. Janet! Meow. Meow.